පුලිතුලක් එතුමාට ලබා දුන්න හැටි ඔය පින්වතුන් දුටුවා නේද? ඒ වගේම තමයි පින්වතුනි 2023 වර්ෂයේ ලංකාවේ විශාලතම තොරණ ලෙස 2024 ලෝකයේ මෙතෙක් ඉදි වූ තොරණ අතරින් උසින් හා පළවෙනිම විදුලි කුකුළු සංඛ්‍යාව මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සදහර සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමව දෙසට. අර බලන්න කුමක් පර සිද්ධ වෙන්නේ යන්නේ? බුද්ධිල පඬිතුමා ගෝදහදුන සක්‍රදේවේන්ද්‍රයන්න් ගුලි තුනනේ. අන්න එතුමාය වීසි කරන ලැබුවා උඩ කුවරට. මොකද මේ සිද්ධ වෙන්නේ? මේ විමලන් තොරණේ දෙපස කියලා මනරම් වීණා දෙකේ තාක්ෂි දෙනවා. උතුමන මහා පුදුමයි. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ දැනට තොරණේ වටේට තියෙන බලාස්තුරු අතරේ කවුද මතුවෙන්නේ? දිව්‍ය සරපිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයා නේද? අර දිව්‍යාංගනාව කියලා බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි මේ පාලුදුරේ විසක් තොරණේ ඉදිරිපිටට එහෙම නැත්නම් දිව්‍ය විමානයකට කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඕන මල් විසිනා නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? බලන්න පින්වතුනි දෙවිවරු සහ දිව්‍යාංගනාවන් ආපසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වුණු ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොන තරම් පින්වන්තද? අර මොකද සිද්ධ වෙන්නේ? අනේ බලන්න අර දෙවියනේ විශ්වජනක සිදුවීම් සිද්ධ කරනවා මේ වගේ වෙසක් තොරන් වල. ඔව් සිද්ධ වෙනවා. හැබැයි ඒ පාන්දුර එක්සත් පොදු වෙනකොට බෞද්ධ සමිතියේ ඉදිකරන වෙසක් තොරණවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වර්ග යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මත ඉදි වූ සුවිසල් වෙසක් තොරණ. ඔය පිළිතුරු මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතේ නොයා තියෙවිද මේ වගේ දේවල්? අලුතින් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ පානතුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයේ ඉදිරියට මෙන්න මේ වෙසක් කරන අභියසට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ අපේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සතින් ලක්ෂා ඒ වගේම චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයටපත් අපේ අනිත් තරුණ කලාකරුවා වර්ණගේ සසිත චතුරංග. මේ පාර්ශව තුන එක්ුණාම අපේ ලංකාව බබළුන දෙයක් වෙසක් දිනේට සිදු වෙනවම. वार्ता पिट वार्ता तबबेन टैबू वार्ता याले याले तालुक करबेन पांडुरा विश्व ऐतिहासिक महा तोरणाई
ඒ තොරණේ විශේෂ දර්ශන පෙළයි ඔබ නරඹනු ලැබුවේ. පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ ගරු සභාපති මහේෂ් ප්‍රනාන්දු මැතිතුමන්, ගරු ලේකම් සංජීව රසාංග මැතිතුමන්, ගරු භාණ්ඩාගාරික දුමින්ද මැතිතුමන් ඇතුළු සීලම නිලධාරී මණ්ඩලයට, සීලම කාර්යක සමිතියට සහ සීලම සමාජිකයින්ටත්, පානදුර වෙළඳ ප්‍රජාවටත්, මේ දර්ශනීය විශ්මිත මහා තොරණේ චිත්‍ර නිර්මාණ ශිල්පී වර්ණගේ සසිත චතුරංග කලාකරුවාටත්, මේ දර්ශනීය විශ්මිත මහා තොරණේ විදුලි ආලෝකන ශිල්පී ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති සජිත් ලක්ෂාන් ඇතුළේ කාර්ය මණ්ඩලයටත් ලබන වර්ෂයේ මීටත් වඩා දෙවැන්ත නිර්මාණයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන ඔබ නැරඹූ මේ විශ්මිත මහා තොරණ